අයිබෝවන් සුබ දවසක් සියලුම දෙනාට. අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු ඔයා ප්‍රෙග්නන්ට් වුණයින් පස්සේ එන පළවෙනි මාස 3ේදී ඔයාට දැනෙන්න පුළුවන් සියලුම දේවල්. ශරීරයෙන් පෙන්වු කරන ලක්ෂණ, ඔයාට හැඟෙන දේවල්, ඔයාට දැනෙන දේවල් මොන වගේ දේවල්ද ඔයා එක්ස්පීරියන්ස් කරන්නේ මේ පළවෙනි ත්‍රයිමාසිකයේදී කියලා. මොකද එතකොට අපිට පහසුයි කලින් දැනගෙන තිබ්බහම මේක රෝගයක්ද නැත්නම් මේ පිළිබඳ අපි මේට වඩා සැලකිලිමත් වෙන්න ඕනේද, වෛද්‍යවරයෙක් හමු වෙන්න ඕනේද කියන දේ පිළිබඳව අපිට ඔළුවේ තියාගෙන ඉන්න පුළුවන් බය නොවි. ඉතින් අපි යමු වීඩියෝ එකට. ප්‍රෙග්නන්ට් වෙලා කියලා දැනගන්නකොටම සාමාන්‍යයෙන් මාසයක් එකමාරක් විතර ගත වෙනවනේ. පළවෙනි බබා නම් ඉතාමත් ඕනකමම ගන්න ඉන්න බබෙක් නම් නෙක්ස්ට් පීරියඩ් එක වෙන්නත් කලින් චෙක් කරලා බලනවා කිහිප වතාවක් නේද? පළවෙනි බබාගෙන් පස්සේ දන්නේම නැතුව බඩට එන බබාලාත් ඉන්නවනේ. ඒ බබාලා ගැන දැනගන්නේ ටික පහු වෙලා. සමහර විට පීරියඩ්ස් නැවතිලා සති 5ක් ගියාට පස්සේ තමයි නෙක්ස්ට් පීරියඩ් එක නැති වුණාම පොඩ්ඩක් චෙක් කරලා බලලා දැනගන්න මහන්සි වෙන්නේ. මේ වෙලාවේදී සමහර අම්මලා ඩයට් කරන ගමන් ඉන්න පුළුවන්. අනිත් බබාලා එක්ක හරියට වැඩ කරන, දුවල පැනලා සෙල්ලම් කරන අම්මෙක් වෙන්නත් පුළුවන්. සමහර විට බබාලා හදන්නේ නැහැ ආයෙමත් අපේ ෆැමිලි කම්ප්ලීට් කියලා ස්ථිරව ඉන්න අම්මලා වෙන්නත් පුළුවන්. තව බබෙක්ට කිසිම ප්ලෑන් එකක් නැතුව ඉන්න කාලෙක මේ දේ වෙන්නත් පුළුවන්. මේ වගේ අවස්ථා විවිධයි අපේ ජීවිතවල. අපි ප්ලෑන් කරලා නැත්නම් අන්ප්ලෑන් මේ දෙවිදියටම මේ බබෙක් වරට වෙන එක සිද්ධ වෙන්න පුළුවන්. අපිට දැනෙන ලක්ෂණ අම්මා කෙනෙක්ගෙන් අම්මා කෙනෙක්ට වෙනස් වෙනවා. ඒ වගේම තමයි ප්‍රෙග්නන්සි එකෙන් ප්‍රෙග්නන්සි එකටත් මේ ලක්ෂණ වෙනස් වෙන්න පුළුවන්. ස්ථිරවම බෝඩ් එකක් ගහලා මේවා අනිවාර්යෙන් එනවා, මේ වගේ දේවල් එන්නේ නැහැ කියන එක කාටවත් කියන්න බෑ. අපි බලමු දැන් මොනවද මේ එන්න පුළුවන් ලක්ෂණ කියලා. සහ හැඟෙන දේවල් මොනවද කියලා. කෑම අරුචි ඉතාමත් තදින්. කිසිම කෑමක් කන්න බැරි වෙන තත්ත්වයට පත් වෙන්න පුළුවන්. කිසිම කෑම අපිරියාවක් නැතුව හොඳට කෑම කන්න පුළුවන් ගතිය ඉන්නත් පුළුවන්. ඉතින් මේ ආහාර ගැනීම විවිධයි. සමහර අය කියනවා පුතෙක් ඉන්නවා නම් වැඩිපුර බඩගිනි එනවා, රෑ තිස්සෙත් නැගිට කන්න වෙනවා. ඒ වගේම දුවෙක් ඉන්නකොට එච්චර බඩගින්නක් එන්නේ නැහැ කියලා එහෙම කියන්නත් පුළුවන්. ඒ වුණාට ඒකත් වෙනස් වෙනවා. සමහර පුතාලා ඉන්න අම්මලටත් කන්න බැරුව යනවා. දුවලා ඉන්න අම්මලට සමහර විට කන්න පුළුවන් වෙනවා. ඒ වගේ අපිට හරියටම කියන්න බෑ මෙහිමයි කන්න බැරි වෙන එක පුළුවන් වෙන එක දුවෙක්ට පුතෙක්ට කියලා ස්ථිරවම නිගමනය කරගන්න ටිකක් අපහසුයි. ඉතින් මේ කන්න බැරි වෙන ගතිය, කලන්ත ගතිය, ඇඟට පරණ නැති ගතිය කොහොමත් මේ පළවෙනි මාස 3 තියෙනවනේ. මේ හෝමෝන චේන්ජ් එක නිසා. අපි බලමු තව මොනවද ලක්ෂණ කියලා. හැම ගොඩක් වීලි තත්ත්වයටපත් වෙන්න පුළුවන්. අපි කොච්චර ක්‍රීම් ගෑවත්, මොයිස්චරයිසිං වර්ග ගෑවත් ස්කින් එක චුට්ටක් වෙනස් වෙන්න පුළුවන්. ඩ්‍රයි ස්කින් එකක් තියෙන්න පුළුවන්. අපි ගොඩක් වතුර බොන ගතියක්, ඒ කියන්නේ නිතරම තිබහ ගතිය දැනෙන්න පුළුවන්. නිතරම යූරින් යන්න ඕන වගේ දැනෙන්න පුළුවන්. ඒ වගේම තමයි වෙජානල් ඩිස්චාර්ජ් එක. සාමාන්‍ය කාන්තාවකට තියෙන වෙජානල් ඩිස්චාර්ජ් එකට වඩා ප්‍රෙග්නන්ට් වුණායින් පස්සේ මේ යෝනි ස්‍රාවයන් වැඩි වෙන්න ගන්නවා. තව දෙයක් තමයි මේ බ්ලීඩ් වෙන එක. ප්‍රෙග්නන්ට් වුණායින් පස්සේ බ්ලීඩ් වෙන්න පුළුවන්, ස්පොටින් එන්න පුළුවන්. ඒ වගේම ඊළඟ මෙන්සස් එකට වෙන්න කියලා බ්ලීඩ් වෙන්න පුළුවන්. ඒත් මෙන්න මෙතනදී පොඩි සැකයක් ඇති වෙනවා, මට මෙන්සස් ඇඳලාද, බ්ලීඩ් වෙලාද, මෙන්සස් වෙලාද නැත්නම් මොකද්ද මේ කියන එක. එතකොට මේ ස්පොටින් කියන එක ගැන මම වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන්. හැමදේම මම එතනදී සාකච්ඡා කරනවා. මොකද්ද මේ ස්පොටින් එක, කොහොමද වෙන්න පුළුවන්, මේක කොච්චර කාලයක් තියෙන්න පුළුවන්ද කියන සියලුම දේ ගැන ඔයාලට දැනගන්න පුළුවන්. ඉතින් මේ ස්පොටින් කියන එක දවස් කිහිපයක් ගිහිල්ලා ඉබේටම නතර වෙනවා. ඒ වගේම තමයි Tamanටම දැනෙන ගතියට දහඩිය සැරක්, දහඩිය වැඩිපුර දාන ගතියක් දැනෙන්න පුළුවන්. හරිම සෙන්සිටිව් ගතියක් දැනෙනවා. පොඩි දෙයකට දුක හිතෙන ගතිය, සමහර වෙලාවට පොඩි දෙයකට තරහ යන ගතියක් දැනෙන්න පුළුවන්. ඒක Tamanට වඩා දැනෙන්නේ Taman එක ජීවත් වෙන අනිත් කෙනාට. සතුට වගේම දුක කියන එක ටක් ගාලා වෙනස් වෙනවා. මූඩ් ස්විංග්ස් නිතරම සිද්ධ වෙනවා. විවිධ භයානක හීන දකින්න පුළුවන්. අමුතුම වර්ගයේ හීන පේන්න ගන්නවා මේ මාසෙ. සමහර අයට තනිව ඉන්න ආසාවක් ඇති වෙනවා. සමහර අයට පවුලේ අයත් එක්ක, තමන්ගේ අම්මලා තාත්තලාත් එක්ක, හැමෝමත් එක්ක ඉන්න ඕන ගතියකුත් දැනෙනවා. අලුත් කෑම වර්ග කන්න ආශාවක් දැනෙනවා වගේම එදිනදා ආහාරයට ගත්ත ආහාර වර්ග දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන වෙලාවලුත් තියෙනවා.
මුත්‍රා ආසාදන ළඟ ළඟ හැදෙන්න තියෙන සම්භාවිතාව වැඩි. ඒ නිසා හොඳට වතුර බොන්නත් ඒ වගේම පිරිසිදු ඒ ආශ්‍රිත ප්‍රදේශ තියාගන්න එකත් හරිම වැදගත්. තව දෙයක් තමයි සමහර අම්මලට දැනෙනවා මේ කොණ්ඩේ ඇලෙන සුළු ගතියක් එනවා. එක දවසක් හරි නෑවේ නැත්තම් කොණ්ඩේ ඇලෙනවා වගේ වෙනවා. නියපොතු ඉස්සරට වඩා ඉක්මනින් දික් වෙන්න පටන් ගන්නවා. මූණේ කුරුලෑ එන අම්මලට කුරුලෑ එන ගතිය වැඩි වෙනවා. මූණේ තෙල් ගතිය වැඩි වෙනවා. ප්‍රෙග්නන්ට් වෙන්න කලින් හමේ රෝග වැඩිපුර හැදෙන අම්මලට නම් ප්‍රෙග්නන්ට් වුණායින් පස්සේ චුට්ටක් හම ගැන අවධානය යොමු කරන්න වෙනවා හොඳටම. ප්‍රෙග්නන්ට් වුණායින් පස්සේ සමහර අම්මලට හමේ රෝග හැදෙන සම්භාවිතාව වැඩි වෙනවා. තියෙන ලෙඩ ටිකක් වැඩිපුර ඉස්මතු වෙන්න පටන් ගන්නවා. හස්බන්ඩ්ට වැඩිපුර ආදරේ දක්වන්න හිතෙනවා. ෆීලිංග්ස් වැඩි වෙනවා. සෙක්ස් ෆීලිංග්ස් කලින්ට වඩා වැඩි වෙන ගතියක් දැනෙනවා. තමන්ට කලන්ත ගතිය, වමනට එන ගතිය, ඉවසීම අඩු ගතියකුත් දැනෙනවා. මේ වගේ ගොඩක් මානසිකව වගේම ශාරීරිකව වෙනස්කම් ඇති වෙනවා. මේ අම්මගේ ශරීරයේ මේවා එයාව දැනුවත්කමින් තොරවම තමයි මේ පුංචි පැටියා කුකුසේ හටගන්න අවස්ථාවේ ඉඳලම මේවා පටන් ගන්න. ඇත්තටම කියනවා නම් අපි බබෙක් ආවයි කියලා දැනගන්න කාලේ තියෙන නෙක්ස්ට් පීරියඩ් එක වෙනකම් තියෙන සති 4 මෙන්න මේ සති 4ේදී මූලික සියලුම දේවල් මේ කලලයට වෙලා මේ බබා හැදිලා ඉවරයි. එයාගේ බේසික් ස්ට්‍රක්චර් එක එයාගේ නිරෝගීව හදාගෙන තමයි එයා අපිට දැනුම් දෙන්නේ මෙන්න මම වරට ආවයි කියන එක. ඊට පස්සේ අපි දැනගත්තාම තමයි අපි පරිස්සම් වෙන්න යන්නේ. මම මේ කිව්ව කරුණු හැම එකක්ම හැම අම්මා කෙනෙක්ට නොවෙන්න පුළුවන් මං හිතේ සඳහන් කරා වගේ. ඒ කිසිම දෙයක්වත් නැතුව මේ ප්‍රෙග්නන්සි ජර්නිය ලස්සනට ගත කරන අම්මලත් ඉන්නවා කිසිම කරදරයක් නැතුව. සියලුම දේවල් දරාගෙන මේ මාස 10 පරිස්සමෙන් ගත කරන්න ඕනේ අපේ මේ පුංචි පැටියා වෙන්නේ. ඉතින් මේ වැදගත් කරුණු දැනගෙන හිටියාම ඔයාට පුළුවන් එකපාරටම බය වෙන්නේ නැතුව යම් කිසි ලක්ෂණයක් දිගටම තියෙනවා නම් ප්‍රසව හා නාරි වෛද්‍යවරයෙකු හම්බ වෙලා මේ ගැටලුව සාකච්ඡා කරන්න. ඉතින් අපි දැනගමු ඒ වගේම අනිත් අයවත් අපි දැනුවත් කරගමු. එහෙනම් නැවතත් හමු වෙනකන් සියලු දෙනාටම සුබ සතියක්.